හෙල්ලෝ ගයිස්, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරගෙන තියෙන්නේ සුපිරි විදිහේ නින්ජා ගේම් එකක්. මේක සුපිරිම ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක්. ඉතින් වැඩි කතා නැතුව මගේ channel එක subscribe කරලා like කරලා notification on කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. හරි ගයිස්, ඉතින් මම පළවෙනි මිෂන් එක play කරා. මොකද ඉතින් මේ ඒක නිකන් ටියුටෝරියල් එකක් වගේ තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි දෙවෙනි මිෂන් එකෙන් වැඩේ පටන් ගමු. හරි බොයිස්, ගේම් එක ලේට් වුණා. දෙමු එහෙනම්. මේකේ බොයිස් ඇක්ෂන් නම් මරු. හරිද? ඔය මේ ලිපි වගේ දිනවනේ, අන්න ඒවා එකතු කරගන්න ඕනේ. නැත්තම් මේ අපි ඊළඟ ලෙවල් වලට යන්න බෑ. ඒක සේව් පොයින්ට් එකක් වගේ බොයිස්. හරිද? ඉතින් අපිට මෙහෙම ප්ලේ කරන් ගියාම අපිට මෙතනින් මුවත් අදක තමන්ගේ සේව් පොයින්ට් එකක් වගේ අපිට අරුව මරන්න නැතුව යන්න පුළුවන්. ඉතින් ඒක මරන්න නැතුව යන්න පුළුවන්. බොයි සමාරු තැන දෙක්කන හරි බොයිස්, මං කෝම හරි පැත්ත පැනගත්තා. අපේ නම් යමු. අර මෙන්න මේ උඩ තැනක් තියෙනවනේ, අන්න එතනින් තමයි මම පැන්නේ. යස්, හරිද? මම පාස් කරනවා. තවත් සේව් පොයින්ට් එකක් ශුරුගන්න එක්කෙන් ගහලා අපි මේක කඩා ගන්න පුළුවන්. මේ පෝච්චි කැඩුවාම අපිට සල්ලි එනවා. හැම එකකින්ම එන්නේ නැහැ. හරි බොයිස්, පොඩි ක්‍රමයක් තියෙනවා. මම ඒක අත්දැක බලන්න තමයි යන්නේ. යස්, හරිද? වැඩි හරි ගියා. අපේ ස්කිල් එක නම් තාම ලෝඩ් වෙනවා. කවුරුත් හිටියේ නෑනේ. අම්මට මේ ඉන්නේ. ස්කිල් එක ලෝඩ් කරන ගමන් උඩ පැනලා අපි වැඩේ දෙමු. හරි, ස්කිල් එක නම් ලෝඩ් වුණා. මම දැන් මෙහාට එනකන් ඉඳලා හරි මේ පැත්තේ තියෙනවා. හරි, මෙන්න අර ලිපිය. හරිද? ඔන්න ඔය එකතු කරගත්තම තමයි අපිට ඊළඟ මේවට මිෂන් වලට යන්න පුළුවන්. හරි බොයිස්, ඔන්න එහෙනම් අපි දෙවෙනි මිෂන් එකත් ඉවර කරා. හරි, එහෙනම් ඉතින් අපි ඊළඟ ලෙවල් එකටත් යමු. හරි, මට සිරි ආපු ගමම බොයිස් ඉතින් ආයි කෙලිම පයින්නක් තමයි තියෙන්නේ. එහෙනම් පනිමු. එන්නා. ඔන්න තෙන් යන්න එපා. හරි, ඉතින් කඩමු. අම්මට සිරි වෙනවන්න. හරි. අයියෝ ෂේට්. ඉතින් කොහොම හරි යන්න ඕනේ බොයිස්, සේව් පොයින්ට් එකක් දාගන්න. හරි බොයිස්, සේව් පොයින්ට් එක නම් දාගත්තා. අයියෝ ෂේට්. වැඩි චෝරම වෙනවා. අපි රීට්‍රයි කරමු. සේව් එක දාගත්තා. හරි බොයිස්, ඒකත් හරි ගුඩ ගියා. මෙතන උඩ පැනලා අපි මේක ගමු. මෙතනත් සේව් පොයින්ට් එකක් තියෙනවනේ. what මොකක්ද ඒ උනේ?
පොයිසන් එකක් අත්ද කවන්නේ හරි බොයිස් පැනගත්තා අෂේට් මොකද්ද බංගේ මුගුලන්නේ බං එක පැනගත්තා ගැම්මත් තමයි යසා දේශය පොයින්ට් ඇද්දාගත්තා සාඩයන් යකෝ මේ ලිස්සන්නේ තර දෙන නේද අන්න හරි අර ස්කිල් එක දාන්න හොඳ නෑ එතන ඒක ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ හරිද අපි ආයෙත් ප්ලේ කරමු ඉක්මනට ප්ලේ කරලා යමු මම මේ ටික වලට කට් කරලා දාන්න මොකද ඉතින් මේ ආයි බලන්න එපා වෙනවනේ බොයිස් මම කොහමරි පැනගත්ත මේ මෙතන තියෙන මේකින් හැබැයි මට අතන ලිපිය නම් ගන්න බැරි වුණා කමන්නේ අපි බලමු ඔන්න මිෂන් ඒ මිෂන් එකත් ඉවරයි හෝ හිටියන්තා මම මේක පොයිස් තුන් පාරක් විතර ගැහුවා හරිද පස්සේ තමයි මට වැඩේ තේරුම් ගන්න උඩින් කෑල්ලක් තියෙනවා ඒකෙන් පැනලා තමයි යන්න තියලා තියෙන්නේ හරි එහෙනම් අපි ඊළඟ මිෂන් එකකට ආවා ඉතින් ඔයාලා ඉල්ලලා තිබ්බ ගොඩක් දිග වීඩියෝ එකක් ගේන්න කියලා ඉතින් දැන් විනාඩි 6කුත් කියලා එහෙනම් අපි දිග වීඩියෝ එකකින්ම මගේ පළවෙනි channel එකේ වීඩියෝ එක පටන් ගමු අපි බලමු ඉස්සරහට ගිහිල්ලා පනිමු අම්මට ගහපන් සෝ මං හිතුවා මැරෙයි කියලා මේක තුවක්කු තියෙන ඉන්නවනේ ඒක නිපා වෙන්නේ ෂෙට් බලපන් ගුලිපිය ගන්න ගිහලා වුණ දෙයක් හොඳ වෙලාවට වගේ ගත්තට පස්සේ මේ ලිපිය ආය මේ එන්නේ නැහැ ඒක නිසා හොඳයි මට යකෝ මෙතනින් කොහොමද බයි යන්නේ බොයිස් අම්මට සිරි දැක්පුස්තින් මේක සමහරය අමාරුත් වෙනවා එතන සේව් පොයින්ට් එකක් තියෙනවා සේව් පොයින්ට් එක දාගත්තා බලමු මෙතනින් පනින්න පුළුවන් නේද කියලා මටත් ගැහුවා ඉතින් ආයි පනින්න ඕනේ නෑනේ නේ ෂට් උගලක් බොයිස් උගලක් ඊළඟ පාර හොවෙන්නේ නැතුව එන්න පුළුවන් නේ අපිට හරි බොයිස් කොහමද අනිත් පැත්තට ආවා යස් සේව් පොයින්ට් එකක් තියෙනවා එකක් දාගමු මොකක්ද හොය උනේ ෂිට් ආයි ට්‍රයි කරන්න ඕනනේ අපි සැලෙන්නේ නැහැ බොයිස් සැලෙන්නෙම නැහැ ගාමු සල්ලිත් ඉතින් ඕනේනේ මේ පාරම පොඩ්ඩක් ස්පීඩ් උනානේ ස්කිල් මේකයි මේ ගහන්න ස්කිල් හැදෙනවා බොයිස් ෂිට්
යස් හරිද? හරි. අමතක වුණා. sorry guys අමතක වුණා. සල්ලි තම්බාන කම්බුණා. කද්දේ කොයි උනේ? හරි මේ මිෂන් එකත් මම ඉවර කළොත් ඒක අම්මෙන්න. හරිද? මොකක්ද නෝනේ? මරාගෙන මරුණා නේද? ඒ කියන්නේ ඌත් පිටි තිබ්බ මාත් උඩ පැනලා අර මේ මගේ ස්කිල් එක දැම්මා. එතකොටම ඌත් මරුණා මාත් මරුණා නේද? ඊට පස්සේ ඉතින් මේ රිට්‍රයි නෙමෙයිනේ. එකපාරක් කලින් මරුණා මම 3 පාරකට නෑ 4 පාරද උඩ try කරා. මේ ඊට පස්සේ ඉතින් කොහොම හරි ඌ මරුණා මාත් මරුණා. ඊට පස්සේ ආය මේ මෙතන සේව් පොයින්ට් එකක් තියෙනවනේ. ඒකෙන් එද්දි මේ මූ මැරිලා. එතන තියෙන සාලිය මල්ල ගත්තා. දැන් එන අපි ඉස්සරහටම යන්. මොකෙක් වන්නේ නේ බොයිස්. ඉස්සරහට ඉන්නවද දන්නේ නැහැ. අම්මට හුඩු කිව්වනේ. කට හොඳ නෑ මගේ. ගහන්න වෙනවා බොයිස්. දළු මර අර ස්කිල් එක ලෝඩ් වෙන කයිමු අපි. එතකොට අපිට පුළුවන් ඒ සමහරක් ඉඩමුට ගහන්න. මොකද මුඩන ඉන්නේ. මෙහින්න තව නෑ නේ. බලමු. තව ටිකයි ස්ක්මන්ට ලෝඩ් එකක්. හරි මු එහා පැත්තට යන්න ගමන් දැම්මා. යස් හරිද? ඕකෙන් තමයි මං කලින් කාව මැරුණේ. හැබැයි ඒකෙන් මාත් මැරුණා බොයිස්. මෙතන තියෙන අවුල් ගොඩක්. උම්මට දෙන්නෙක් ඉන්නවා යකෝ. උන්ට කොහොමද ගහන්නේ? ඕයි. shit. ඩග්ගල වරින්. ඒ ස්කිල් එක මම පාවිච්චි කරන්න නේපා. අට්ටෝ. අඩු දෙන්න මෙහෙර කරන්න පුළුවන් බං එකේ. සිරාට. shit. මෙච්චර දුර එනවද බං? කමන්නේ. අපි මරපු එක එනිමි කෙනෙක් වන්නේ. කිලිම් යන්න තමයි තියෙන්නේ. මොකද මම බැලුවා මේ එක මේකක් වන්න නැති වෙද්දි මොකක් කරි සීන් එකක් තමයි. මට අමතක වුණා. මොකක්ද කොහේ උනේ? බොයිස් ගිනි පිඹිනකින් කොහොමද දන්නේ නේ මම බේරෙන්නේ. මම මේ ආයි ප්ලේ කරන ගමන් ඉන්නේ. කොහොම හරි පැනගත්ත බොයිස්. ඕකේ කලාව කර නවතිනවා නේද? ඒ නැවතුන ගමන්ම මම අර වේගින් යන ස්කිල් එක දාලා සිංගල ගියාර දෙක නවතිනවා. ටිකක් වෙලා යනවා බොයිස්. ඉතින් මේ පළවෙනි පාරනේ අඳුන ගන්න ගේම් එක. අපි ගහමු ඉදිරියටම. හරි බොයිස්. ඉතින් මේ මිෂන් එකත් ඉවරයි. ඉතින් දැන් විනාඩි 13කුත් ගිහිලා. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් ඉතින් මගේ channel එක subscribe කරලා like කරන්න අමතක කරන්නත් එපා. ඉතින් comment එකක් දාන්න මේකේ තව episode ඕනද? එතකොට තව මොනවද ඔයාලට ඕන අලුතින් games ඒ වගේ comment දාන්න අමතක කරන්නත් එපා. තව අපිට මේක 1 2 3 4 mission තියෙන. ඊට පස්සේ අපිට තියෙනවා තව mission 1 2 3 4 5ක්. ඉතින් මේන් ලොක්කා මුව මරන්න තමයි අපි ඉන්නේ. මාත් කැමති මේ ගේම් එකට. ඔයාලා කැමති නම් මාත් ඉතින් ඉදිරියට එපිසෝඩ් දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් ඉන්න සතුටින් ඉන්න good bye යාළුවනේ.